guys, ඉතින් ඔන්න අද අලුත් සංචාරයකින් අපි යනවා උස්සංගොඩ බීච් එක දිහාවට. දැන් අපි ඉන්නේ රත්නපුර ටවුන් එකේ. අද මේ 14 වෙනිදා ටවුන් වල කඩවල් වහලා ටවුන් එක පාළුවට ගිහිල්ලා තියෙන්නේ. මෙනුෂ ඉන්නවා. අද අපි ඔක්කොම 7 දෙනෙක් යනවා. බයික් 4ක් යනවා. අනිත් සෙට් එක තාම මග එන ගමන් ඉන්නේ. සමහරු ඉස්සරහින් හම්බෙනවා කිව්වා. දැන් වෙලාව 1ට විතර ඇති. අපිට මේ ට්‍රිප් එකට අද සෙට් වෙනවා. සඳරු ඉන්නවා. හරි. සෝනාල් ඉන්නවා. ඉෂ්ට සෙට් වුණා රත්නපුරේ. තා දෙන්නෙක් ඉන්නවා මේ ගෙදෙන්න තාම මග එන ගමන්. අපිට මේ මගයි ගෙවින් සෙට් වුණා. ඊට පස්සේ කසුන් ඉන්නවා අතන අපි 7 දෙනා තමයි යන්නේ. දැන් අපි ඇඹිලිපිටිය සයිඩ් එකට තමයි මේ යන්න ගමන් ඉන්නේ ඉස්සරහට. චන්ද්‍රිකා වැව තියෙන තැනට තමයි මේ යන්න හදන්නේ ඇඹිලිපිටියේ. මේ දැන් නම් පොඩි වැස්සක් සෙට් වෙලා තියෙන්නේ අපිට. මෙන්න මේ විදිහට පඩි බෙලක් තියෙනවා. මෙතනින් යන්න පුළුවන් චන්ද්‍රිකාව. අපි යමු ඉස්සරහට. දැන් වෙලාව රෑ 6:00 අපි ඉන්නේ නෝනාගම හන්දිය කියන තැන. මෙතන ඉඳලා තා ටික දුරක් තමයි තියෙන්නේ උස්සංගොඩ අද ඩෙස්ටිනේෂන් එකට. මෙතන මේ සෙට් එකම ඉන්නවා අම්බාන එක මේ තෙමිලා ඉන්න කට්ටිය සෑහෙන රෙස් එකට සෙට් වෙලා. Good morning travelers. I think අපි දැන් ඇවිල්ලා ඉන්නේ උස්සංගොඩ බීච් එකට. සන්රයිස් එක උදේ පාන්දරම මේ මාරු view එකක් තියෙන්නේ මෙතනට. ඊයේ රෑ නම් ටිකක් වැස්සා. දැන් ඉන්නේ මේ උස්සංගොඩ බීච් එකේ කැම්පින් කරන තැන. කියන්නේ view point එක වගේ තියෙන තැන. එතන ගල් වැටිය තියෙනවා. අපිට ඊයේ සෑහෙන්න වැස්සක් සෙට් වුණා. ඒත් එක්කම එද්දි රෑ වෙච්ච එකත් එක්ක අපි මේ ළඟ තිබ්බ රිසෝට් එක තමයි රෑ හිටියේ. ඉඳලා දැන් උදේ ආවා මෙතන බීච් එක දිහාට. මෙතන පට ලස්සන බීච් එකක් තියෙන්නේ. දැන් වෙලාව 8ට විතර ඇති. අපි දැන් මෙතන බීච් එක ගාව ඉඳලා ආපහු අර ඊයේ අපි නතර වෙච්ච රෙස්ට් එක දිහාවට පිටත් වෙන්න තමයි හදන්නේ. මදුනාගල හොට් ස්ප්‍රින්ග් දිහාට තමයි අපි දැන් මේ යන්න පිටත් වෙලා තියෙන්නේ. ඉතරහට යමු මේ පාගේ පාරකින්.
දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ මදුනාගල උණුදිය උල්පත් තියෙන තැනට. සෙට් එක ඉන්නවා එතන මේ මෙන්න මෙතනින් තමයි අතුරට යන්න ඕනේ. මෙතනින් ටිකට් ගන්න ඕනේ. අපි දැන් මේ මොහොතට වලින් නාරගම ඉන්නේ. මේක මේ එක ටැංකි වල එක උස්සත තමයි තියෙන්නේ. 38 41 42 ඒ වගේ. අපි දැන් මෙතන මේ කඩෙන් තේ බීලා රොටි කාලා මෙතන අපි ඉන්නේ චන්ද්‍රිකා වැව ගාව. අපි දැන් මෙතනින් නාගන්න තමයි ප්ලෑන් එක. අපි එනම් මේ ඉස්සරහට යමු. ඉතින් නාගන්න පුළුවන් දේවල්. මෙතන චන්ද්‍රිකා වැවෙන් දැන් අපි මේ යන්න හදන්නේ. මෙතන ස්ටිල් එක උඩින්. සෙට් එකම ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් ඉස්සරහට යන ගමන් සෙට් වෙමු. අදත් පුරුදු පරිදි මේ වෙලාවට සෑහෙන වැස්සක් අපිට සෙට් වෙලා තියෙන්නේ. අපි දැන් මේ අලිලිගුඩිය වහු කරගෙන රත්නපුර දිහාවට යන ගමන් ඉන්නේ. කිලෝමීටර් 60ක් විතර යනවා රත්නපුරේට. අපි යමු ඉස්සරහට යමු කියලා. දැන් වෙලාව 3ට විතර ඇති. ඉතින් අපි දැන් අද අපේ සංචාරයේ බලන්න ප්ලෑන් කරගෙන ආපු ලොකේෂන්ස් ඔක්කොම කවර් කරා. දැන් අපි මේ උඩවලව ඉඳලා උඩවලව පහු කරගෙන අපි දැන් යන්න ඕනේ රත්නපුර දිහාවට ගිහිල්ලා එහෙමම කොළඹට ගිහිල්ලා අද අපේ සංචාරය ඉවර වෙනවා. සෙට් එකම ඉන්නවා. කට්ටියම කෑවා. එහෙනම් ආපහු සංචාරයේ සෙට් වෙමු.